සුබෝදෑසන. අද අපි මේ ඉන්නේ ටැන්සානියාවේ දර්සලම් වරායේ. අපි යන්නේ සැන්සිබාර් කියන ලස්සන දූපතට. ඒක මාල්දීවන වගේම ලංකාවට මාල්දීන වගේ මේගොල්ලන්ට සැන්සිබාර් කියන්නේ මේගොල්ලන්ගේ විවේකයට යන ගමනාන්තයක්. ඉතින් අප උදේ 7ට අපේ ෆෙරි එක තිබුණේ. ෆෙරි එක නැග්ග උදේ 7ට. දැන් මේ අපි යන ගමන් මේ පටන් ගන්න වරාය ඇතුලෙන්. ඉතින් අපිට ගොඩක් නැව් බෝට්ටු බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ලස්සන එක ලොකු ෆෙරි එකක් අපි යන එක. මිනිස්සු 500ක් විතර යන එකක්. පැය දෙකක් විතර යනවා සැන්සිබාර් වලට යන්න. ටිකට් එක ගත්තොත් ෆොරින කෙනෙකුට ඩොලර් 70යි ගිහිල්ලා එන්න. ලෝකල් කෙනෙකුට නම් ඩොලර් ශිලින්ග්ස් 30000ක්. ඒ කියන්නේ රුපියල් 3000ක් වගේ. නෑ ඒක පැත්තකට. ඒතකොට ශිලින් 70000ක්. ඒ කියන්නේ රුපියල් 7000ක් 8000ක් වගේ. ඉතින් අපේ ෆෙරි එකේ ඩෙක් එක දැන් පොඩ හුල ගොඩ සැරයි. මෙන්න අපි යන වගේම තව එකක් මේ සැන්සිබාර් වලින් අනිත් පැත්තට එන ගම ටැන්සානියාවට යන එක. මේ සැන්සිබාර් කියන්නේ ටැන්සානියාවේ සැන්සිබාර් කියන්නේ එක ජනාධිපති කෙනෙක් යටතේ පාලනය වෙන රටවල් දෙකක් කිව්වත් හරි. මොකද මේකේ වීසා ඔක්කොම බලනවා මෙතනින් අපිට උනත් වීසා පෙන්නලා යන්න වෙන්නේ. මේ කිලෝමීටර් 70ක් විතර පැය 2 කිලෝමීටර් 70ක් විතර යනවා. වේගෙත් පැයට 60ක් වගේ වේගෙන් යන්නේ මේ ෆෙරි එක. තියෙන්නේ අපේ පැත්තටම සැන්සිබාර් පැත්තට යන තවත් ෆෙරි එකක්. දවසට 3-4ක් යනවා මං හිතන්නේ. එක පැත්තට. ඉතින් අපි ෆෙරි එකේ පිටිපස්සේ එන්නේ වතුර පාර.